ගොඩක් කට්ටිය කරන ලොකුම වැරද්ද ඔයගොල්ලන්ට කියන්නද? ඒක තමයි පර්ෆියුම් එක ඇවිල්ලා වෙහිකල් එකේ තියෙන එක. ස්පෙෂලි ලංකාවගේ රටකට දවල් වරුවේම මාර විදිහට හීට් වෙනවා. හීට් එක අපි පර්ෆියුම් එක තිබ්බ කියන්නේ ඒ පර්ෆියුම් එකේ නෝට්ස් ටික එහෙම් පිටින්ම ඩිස්ට්‍රොයි වෙලා යනවා. මොකද පර්ෆියුම් එක ක්‍රියේට් කරද්දි හදද්දි කවදාවත් හීට් එකක් හෝ කූල් එකක් ඇඩ් කරන්නේ නැහැ. නෝමල් රූම් ටෙම්පරේචර් එක තමයි පර්ෆියුම්ස් හදන්නේ. ඒ නිසා මේ හීට් එකට තිබ්බම පර්ෆියුම් එකේ නෝට්ස් ටික ඔයගොල්ලන්ට දැනටම එක්ස්පීරියන්ස් ඇති. ඔයගොල්ලන්ගේ පරණ පර්ෆියුම්ස් ඔයගොල්ලන් කලින් යූස් කරපු වෙහිකල් එකේ තිබ්බම පර්ෆියුම් එකේ ස්මෙල් එක ලොන්ජිවිටි එකක් ප්‍රොජෙක්ෂන් එක මුකුත්ම බලා ගන්න බෑ. එහෙම් පිටින්ම ඩිස්ට්‍රොයි වෙනවා. මේ පර්ෆියුම් එකේ කලර්ස් පවා වෙනස් වෙනවා. ප්ලස් ලොකු රිස්ක් එකක් තියෙනවා. කට්ටිය ගොඩක් කට්ටිය දැනුවත් නැහැ. මේ පර්ෆියුම්ස් ගොඩක් ඇල්කොහොල් බේස් හින්දා මේක සමහරට එක්ස්ප්ලෝඩ් වෙන්න, ඒ කියන්නේ පිපෙන්න පවා වෙන්න පුළුවන්. වෙහිකල් එකේ තියෙන එකේ ලොකු රිස්ක් එකක් තියෙනවා. එහෙනම් හොඳම සොලියුෂන් එක තමයි ඩිකැන්ට් එකක් යූස් කරන්න. මේ ඔයගොල්ලන් ගාව තියෙන පර්ෆියුම්ස් මේ වගේ බොටල්ස් වලට ෆිල් කරලා යූස් කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට ඩිකැන්ට්ස් පර්චේස් කරලා ඩිකැන්ට් එක ඔයාගේ පොකට් එකේ තියාගන්න. ඔයා යන තැන ඔයාලට ස්ප්‍රේ කරගන්න පුළුවන්. මාරෙද රිෆ්‍රෙෂ් කරලා වෙහිකල් එකේ නම් පර්ෆියුම්ස් තියන්න එපා.